අද මේ දේශනාවට මාතෘකාව විදියට ලැබිලා තිබෙන්නේ ගෘහස්ත ජීවිතයේ තුලදී සෝතාපන්න වීම පිණිස වැඩපිළිවෙලක් ගැන පැහැදිලි කරන්න කියලා. ඉතින් ඒකෙන් තේරෙනවා මේ ගිහි ජීවිතය ගත කරද්දි සෝවාන් වීම පිණිස උවමනාවක් තියෙන බව. ඒතර ගිහි ජීවිතයේ ඉඳලා සෝතාපන්න වෙන එක මේ බැරි දෙයක් නෙමෙයි. ඒක පුළුවන් දෙයක්. ඒතර ගිහි ශ්‍රාවකයෝ තුල සෝතාපන්න වෙච්ච අය විශාල පිරිසක් බිහි වෙලා තිබෙනවා. දැන් ඔකට ලස්සන තැනක් තියෙනවා ධර්මයේ මේ එක ගමකට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. එතකොට ඒ ගමේදී ඒ ගමේ විශාල පිරිසක් මිය ගිහින් මොකක් හරි අංකෝ ස්වභාවික විපතක් කියලා හිතමු. ඒක ගිනි ගැනීමක් හරි. දැන් ගින්නක් ඇති වෙලා හරි මොනවා හරි ඒක නාය ගිහින් හරි මොකක් හරි නිසා ඒ ගමම විනාශ වෙලා. පොඩි ගමක්. ඒතර ඒ ගමට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඒතර ඒ ගමට බුදුරජාණන් වහන්සේ වැඩම කළාම ඒ ගමේ හිටපු දැන් ගමට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඒ ගමේ හිටපු කලින් උන්වහන්සේ වඩිනකොට හිටපු අය දැන් කවුරුත් නැහැ. ටික දෙනෙක් සමට ඉන්න ඇති. නමුත් ගොඩාක් දෙනෙක් අර මොකක් හරි දෙයකින් මිය ගිහින් ගමම විනාශ වෙලා. ඒතර මේ කලින් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් මේ ගමට වැඩම කරලා තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කලින් ඇවිල්ලා ඒ ගමට. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ඉතින් සෝවාන් වෙච්ච කෙනෙක් නේ රහත් වෙලා නැහැ නේ. ඉතින් ආනන්ද හාමුදුරුවන්ට හරි මේ ගැන විශාල සංවේගයක් තිබ්බා. විශාල මේ කනස්සල්ලක් හිතේ තිබ්බා. ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනාට එන කනස්සල් එනවද නැද්ද? එනවා. සෝවාන් වුණා කියලා තමන්ගේ ඒකනේ සෝවාන් වුණා කියලා අඬන එක නවතින්නේ නැහනේ. ඇඬෙනවා. අරහත්ත්වයටපත් වීමෙන් තමයි සම්පූර්ණයෙන් කඳුළු පිය දා ගන්නට වෙන්නේ අපිට. ඒතර දැන් ඒ ගමේදී බුදුරජාණන් වහන්සේ ළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ගමේ හිටියා මෙන්න මේ නමින් භික්ෂුවක්. ඒ භික්ෂුවත් මේ ගිහින්. ඒ භික්ෂුව කොහෙද කියලා ඇහුවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඒ භික්ෂුව රහත් වෙලා හිටියේ. ඒ භික්ෂුව පිරිනුවම් පෑවා. ආයෙත් ආනන්දහාරෝ ඒ ගමේ ගිහින් මිනිස්සු ඉන්නවනි ටික දෙනෙක් කියලා කතා බහ කරනකොට කියලා තිනවා මෙන්න මේ අහවල් නමින් භික්ෂුණියක් හිටියේ එයාත් මේ ගියානේ ආනන්දහාරුන්ට කියලා තිනවා ආනන්දයන් වහන්සේ ඒ භික්ෂුණීත් මේ ගියානේ කියලා තියෙනවා. එතකොට මේ ආනන්දහාඳුරු ඇවිල්ලා කියලා තියෙනවා මේ අනේ ස්වාමීනි මේ නන්දා කියලා භික්ෂුණියක් ඉඳලා තියෙනවා. ඒ භික්ෂුණියත් මිය ගිහින්නේ. ඒ භික්ෂුණිය කොහෙද කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ සමාපත්තියට සමවැදිලා බලලා කියනවා ආනන්ද ඒ නන්දා කියන භික්ෂුණිය අනාගාමී වෙලා හිටියේ. අන්‍යයා බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. එතකොට ආයත් ආනන්දහාරුගෙන් මේ ස්වාමීනි මේ සාල්ල කියලා භික්ෂුවක් ඉඳලා තිනවා යා කොහෙද ඉන්නේ කියලා අර නම් කිය හොයාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මිය ගිය අය ගැන බුදුරජාණන් වහන්සේගෙන් විමසා ඉන්නවා. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ අය මිය ගියපු තැන් ගැන බුදුරජාණන් වහන්සේ මේ මිය ගිහින් ඉපදිච්ච තැන් ගැන පැහැදිලි කරනවා. ආනන්දහාරොත් අර තියෙන සංවේගී වැඩිකමට ආයෙත් ගිහින් හොයාගෙන ඇවිල්ලා අහනවා. එනීට කලින් ආපු ගමක් නෙමෙයි දාන් දෙන්න ඇති ඒ කාලේ. බුදුරජාණන් වහන්සේ වැඩියාම ධර්මයේ හඬින්න ඇති. ඉතින් මෙහෙම අහද්දී එක වෙලාවක බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මේක වෙහෙසයි. තථාගතයන් වහන්සේට ඔය අහන එක වෙහෙසයි. ආනන්ද ඔය විදියට අහන්න එපා නිතරම. තථාගතයන් වහන්සේ හරි මහන්සිනේ ඔය මහණ එක. ඇයි මහන්සි කියන්නේ? දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ අහන වෙලාවට බුදුරජාණන් වහන්සේ සමාපත්තියට සමවදිනවා.
මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සංවේගයෙන් යහන්නේ අනුකම්පාවක් උපදිනවා බුදුරජාණන් වහන්සේට. ආනන්දයන් වහන්සේ කියන. ඒතොර මේ අනුකම්පාවට බුදුරජාණන් වහන්සේ වදාලා මේ වදාරලා දැන් මේ ආනන්දහරුත් මේ වැඩි නවත්තන්නේ නෑනේ. ඒතොර බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද තථාගතයන් වහන්සේට හරි මහන්සි. මොකද ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේට වයසයි සෑහෙන්න. බුදුරජාණන් වහන්සේත් හොඳටම වයසට ගිහින් ඒ වෙනකොට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කයත් දුර්වල වෙලා. ඒ වෙලාවට ආනන්දහරු මෙහිම ආදී මහන්සි බුදුරජාණන් වහන්සේට. එහෙනම් බුදු වුණත් මහන්සිය දැනෙනවද නැද්ද? දැනෙනවා. මේ බුද්ධත්වයේ කියන්නේ මැජික් එකක් එහෙම නෙමෙයි. අවබෝධයටපත් වෙන්නේ సంతානය. ඇඟ අවබෝධයටපත් වෙන්නේ බුද්ධත්වයේ මේ අතට අයිති නෑ, ඇඟිලි වලට අයිති නෑ, දිවට අයිති නෑ, කෙස් වලට අයිති නෑ. නික්කලස්කම අයිති තමන්ගේ සිතට. එතකොට දැන් මේ විදිහට අහද්දි බුදුරජාණන් වහන්සේ ආනන්ද තථාගතයන් වහන්සේට වෙහෙසයි ඔය විදිහට අහන්න එපා බුදුරජාණන් වහන්සේගේ. ආනන්ද යම් කෙනෙක් මිය ගියාම ගිය තැන තීරණය කරන්න මම ඔයාලට මේ ಗುಣධර්ම ටිකක් කියන්නම්. ඒකෙන් ඔයාම බලා ගන්න. යම් කෙනෙක් තුල බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවිච්ඡා ප්‍රසාදේ තියෙනවනේ. දැන් මරණාසන්න වෙච්ච කෙනෙක් තුල අපි තුමු සමහර අයගේ ධර්මී නෑ. ඒගොල්ලොන්ට ගොඩාක් කාලයක් ධර්මයේ මුණ ගැහිලත් නෑ. ඉතින් සෑහෙන කාලයක් යාළගේ ජීවිතය ඇතුලේ ධර්මයක් තිබිලා නැහැ. ඒතර ඒගොල්ලන්ගේ ජීවිතය ඇතුලේ ධර්මයක් තිබිලා නෑ ලොකු කාලයක්. ඒතර මේ ධර්මයක් තිබිලා නැති අවකාශය ඇතුලේ ඒ අයගේ ජීවිතවල තිබුණේ මේ කනස්සල්ලක් විතරයි. ඉස්සර අපිට පේනවනේ මිනිසු ජීවිතේ අතහැරෙනකොට ඒගොල්ලෝට ජීවිතය අතහැර ගන්න බෑ. මරණ ඉස්සරහ පුදුම තරම් අසරණ වෙනවා. ජීවිතේ මේ කනස්සල්ලක් තියෙනවා නම් කවුරු හරි කෙනෙක් ජීවිතේ සන්ධ්‍යාවේ ඉන්න කෙනෙකුට ධර්මයක් ගැඹුරු ධර්මයකට ඔලුවට යන්නේ නැත්නම් පහදවන්න බුදුරජාණන් වහන්සේ ගැන. පහදවන්න ධර්මයේ ගැන. පහදවන්න සංඝයා ගැන. පුළුවන් නම් සීලයක් මත පිහිටවන්න. එච්චරයි. ඊට වඩා ලොකු බණ කියන්න එහෙම යන්න එපා. මොකද එයාට මේ ඒක කරගන්න බෑ. සමහර ධර්මයේ පිළිබඳ දේශයක් වුණත් උපදින්න පුළුවන්. මට එක වතාවක් දැන් මේ ළඟදී එක තරුණයෙක් කිව්වා එයාගේ තාත්තා හුඟක් මේ අරක්කු පාවිච්චි කරපු කෙනෙක්. අන්තිමටම ඒකට වඩා දෙයක් තිබිලා නැහැ. තිසරණී කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව ඇති. ඉතින් දැන් මේ එයාගේ අක්මාව හොඳටම නරක් වුණා. ඊට පස්සේ දැන් අක්මාව නරක් වෙනකොට වකුගඩුත් නරක් වුණා. දැන් ඔක්කොම නරක් වෙලා තියෙන්නේ. දැන් මේ වෙනකොට. ඉතින් දැන් මේ මොනවා හරි ධර්මයක් මතු කරන්න හැදුවොත් බනිනෝලු එකට. මම මේ අමාරුවෙන් ඉන්න උඹ මේ මොනවද කියන්නේ කියලා බනිනෝලු. ස්ථීරව අමාරුයි. ආයි පාන්සකුලකින් කොට දාන්න බෑ. තර දරුවා දක්ෂ වුණොත් අඩුම අනේ තාත්තේ බුදුරජාණන්සේ අරහං කියලා ගුණයකින් සමන්විතයි. ඒක දරා ගන්න තාත්තා කියලා කිව්වත් දැන් යන්නේ අර මාන්නක්කාරකමට. එතකොට දැන් යා මේ මම අතින් කිව්වා මේ පොඩ්ඩ නැත්තම් ඉල්ලන්නේ කෑම ගේන්න කියලාලු. දැන් ડોක්ටර්ස්ලා කෑම දෙන්න එපා කියලා තියෙනවා. වෛද්‍ය උපදේශවල තියෙනවා ආහාර දෙන්න එපා කියලා මේ කාලේ දැන් මේ දවස්වල. නමුත් පොඩ්ඩ නැත්තම් ආහාර පිළිබඳව රස තණ්හාවකින් කෑම තමයි ඔළුවේ වැඩ කරන්නේ. ධර්මයක් තිබ්බනම් යා මේ වෙනකොට ඒක ධර්මයෙන් බලනවා. ධර්මයක් තිබ්බනම් යා Tamanගෙම කය විදර්ශනා කරනවා. ධර්මයක් තිබ්බනම් ඊ තමා තුළ කාය සම්පස්යෙන් හටගන්න දුක් වේදනාව ඇති වෙලා නැති වෙලා යන විදිය බලනවා. ලෙඩවීමම නිවන් අවබෝධය කරා යා පාර හදා ගන්නවා. ලෙඩ වෙච්ච එකම නිවන් මාර්ගයේ පිණිස අවකාශය හදා ගන්නවා. රෝගී භාවය. නමුත් දැන් බලන්න දැන් ගොඩ දාන්න බෑ. මේ වෙලාවේ ලොකු යහපතක් කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි දැන් මේ වෙලාවේ ලොකු යහපතක් කරන්න බැරි? මේ වෙලාවේ එයාට ලොකු යහපතක් කරන්න බැරි වෙන දෙයක් නිසා නෙමෙයි. මේ වෙලාවේ ලොකු යහපතක් කරන්න බැරි පින්වත්නි එයා තුල ධර්මයක් තිබුණේ නැහැ. අන්නේම ධර්මයක් නැතුව අසරණ වෙච්ච අය අපේ ගෙවල් වල ඉන්නවා.
පංචස්කන්ධය මොකද්ද කියලා දන්නේ නැති, පටිච්චසමුපාදය මොකද්ද කියලා දන්නේ නැති, ආර්ය අෂ්ටාංග මාර්ගය කිව්වම මොකද්ද ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දන්නේ නැති, සතර සතිපට්ඨාන කිව්වම පිසුද කියලා අහන මට්ටමේ අය අපේ ගෙවල් වල ඉන්නවා. ඔය විකාර කියන්න එපා මේ කාලා බිල සනීපෙට ඉන්න ඕන ජීවිතයක් තියෙන කියලා වෙන වෙන ඒවා කර කර ඉන්න අපේ ගෙවල් වල අය ඉන්නවා. ස්ථීරව අනාතයි. වයස තත්ත්වය වැඩක් නැහැ. අනාතයි. ඔන්න ඔය වෙලාවක ධර්මයක් යන්නේ නැත්තම් භාග්‍යතුන් වහන්සේලා හරි පහදවන්න. සෝතාපන්නකම ගැන අපිට පස්සේ කතා කරන්න පුළුවන්. ධර්මයට පහදවන්න, සංඝයාට පහදවන්න, අරියකාන්ත සීලයකට පහදවන්න ඔච්චරයි. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔයා මගෙන් මේ විදියට නිතරම ඇවිල්ලා මගෙන් මෙහෙ මහණ එක මට මහන්සි. ඔහොම අහන්න එපා ආනන්ද. ආනන්ද ඔයාටම ඔයා යන තැන බලා ගන්න. තම තමන් යන තැන බලා ගන්න මම විධික්‍රමයක් කියන්න. මොකද්ද? බුද්ධෝ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ කෙරේ අවිච්ඡප්ප්‍රසාදයක් ඇද්ද? ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ධර්මී කෙරේ අවිච්ඡප්ප්‍රසාදයක් ඇද්ද? සංඝෝ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. සංඝයා පිළිබඳ අවිච්ඡප්ප්‍රසාදයක් ඇද්ද? අරියකාන්ත සීලං ආර්යකාන්ත සීලයක් ඇද්ද? ආනන්ද එයා ගින්නකින් පිච්චුණත් මුහුදේ ගිලිලා මලත් අභ්‍යවකාශෙදි මලත් ගෙදරදි මලත් රෝහලේදි මලත් එකපාරටම මලත් දීර්ඝ කාලයක් විඳවලා මලත් ආනන්ද එයාට අයහපතක් වෙන්න විදියක් නැහැ. බලන්න බුද්ධ ශාසනයේ මේකෙන් දැන් භික්ෂුවක් මේකෙන් ප්‍රතිලාභ බලාගෙනද මේ කියන්නේ? ඕගොල්ලන්ගේ අවිච්ඡප්ප්‍රසාදයෙන් මට මොකද්ද වෙන්නේ යහපත? මගේ අවිච්ඡප්ප්‍රසාදي විතරයි මට යහපත. දැන් මේ මොකුත් බලාගෙන නෙමෙයි මේ කියන්නේ. දැන් එහෙම කරාම මට ඔන්න හතර මහා නිදානියක් පහළ වෙනවා නම් මං කිව්වට කමන්නේ. දැන් මේ ඕගොල්ලන්ගේ බුදුරජාණන් වහන්සේ කෙරේ අවිච්ඡප්ප්‍රසාදේ, ධර්මීය අවිච්ඡප්ප්‍රසාදේ, සංඝයා කෙරේ අවිච්ඡප්ප්‍රසාදේ, අරියකාන්ත සීලේ කෙරේ ප්‍රසාදේ කියන එක ඇතුලේ මොකද්ද වෙන්නේ යහපත මට? මොකක්වත් නැහැ. අන්න ඒ ටික තිබ්බොත් බුදුරජාණන් වහන්සේ වදාලා එයා මරණින් පස්සේ අමාරුවේ වැටෙන්න විදියක් නැහැ. ජීවිතේ පටිච්චසමුපාදය ගැන, ගැඹුරු දහම් කොටාස ගැන, සමුදය නිරෝධය ගැන, ඊට පස්සේ විවිධාකාර විපස්සනාමී කුසලතාවයන් ගැන නුවණ නැති කෙනෙකුට පහදවන්ට බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට මාර්ගයට සීලයට ඒ ටික තිබ්බොත් එයාට වරදින්නේ නැහැ. මේ ටික තියෙන තැනක එයාට වරදින්න විදියක් නැහැ. දැන් අද වෙලා තියෙන්නේ ටික නැහැ. ටික නැති නිසා අපි ගොඩාක් අමාරු වැටෙනවා. අර ඔළුවේ මාන්නකාරකම තියෙන නිසාම ඒ ටික හැදින්නේ නැහැ. මේ මාන්නේ නිසා ඒ ටික හැදින්නේ නැහැ. තියා ලොකු කතා කියනවා මරණාසන්න වෙලා හරිය අසරණ වෙනවා. ඇයි මේ මරණ ලෙඩ ඇඳට වැටුණාට පස්සේ මෙහි උදව් නැහෙනි. මෙහි උදව් කරන්න බෑනේ. පුළුවන් උදව්ව කරලා අතහැරලා දානවා මිසක් වෙන කරන්න දෙයක් නැහැනේ. දැන් කැම ටික ගන්න බැරි නම් බටයක් දාලා නම් කැම ටික ඇතුළට දාන්න වෙන්නේ. ඉතින් මෙහි කාටවත් උදව් කරන්න බෑනේ ඒකට. මේ ඉතින් කැම ටික හදලා වක් කරන් යොන්න. එච්චරයි. නමුත් එයාගේ සිත, එයාගේ සිතුවිලි ගලන වේගය, සිතුවිලි වල ස්වභාවය, ඒකට ඇතුලේ තමන් වටිනාකම දුන්න ලෝකේ වැටෙනකොට ගලන දුක, මේ ලෝකේ අත්හැරලා යන්න වෙනව නේද කියලා හිතනකොට ඇති වෙන දාඩිය දානික, මේ ලෝකේ මට අතහැරෙනවා නේද මං හම්බ කරගත්තේ වට මොකද වෙන්නේ, මම මේ අමාරුවෙන් දුක් මහන්සි වෙලා පරම්පරාවෙන් ගෙනාපුවා මොකද්ද මට මේ වෙන්නේ, මං කොහොමද මේව අතහැරලා දාලා යන්නේ කියලා සිතුවිලි ගලනකොට ඒ සිතුවිලි ටික කලමනාකරණය කරගන්න මෙහි කවුරුත් උදව් කරන්නේ නැහැ. මේ අය ඕනනම් කැම ටිකක් ඇතුළට දායි අර බටි. ඒ නිසා ඒ බඳු අනාථ වීමට නියමිතයි ළඟදී. ඒ අනාථකමේදී සනාථකම තමන් හදාගත යුතුයි. ඒ අනාථකමේදී සනාථකම තමා විසින් සකස් කරගත යුතුයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මෙහිම වදාරලා අපට අනුදැන වදාලා මොකද්ද? පින්වත් ආනන්ද, ඔයා ඔය විදියට වෙන වෙනම මගෙන් අහන්න එපා කියනවා. ආනන්ද, මම ඔයාට පොදු කතාවක් කියන්නම් කියනවා. පොදු දෙයක්. ආනන්ද, මේ පුංචි ගමේ, මේ පොඩි ගමේ 500ක් සෝවාන් වෙලා හිටියේ කියනවා. අර වෙන වෙන මහපු එකට දැන් පොදු උත්තරයක් මේ දෙන්නේ. දැන් ආනන්දහාරෝ අර එක එකනා මැරිච්ච තැන් ගැන ආනන්දහාරෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවනේ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ආනන්දහාඳුරෝ අහනවනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මට වහන්සියෝ මාන්න එපා. තථාගතයන් වහන්සේ වෙහෙසටපත් කරන්න එපා ආනන්ද, මට මහන්සියෝ යව මහද්දි.
හැබැයි මම ඔයාලට පොදු එකක් කියන්න. මොකද්ද? ආනන්ද මේ පොඩි ගමේ මිය ගියපු අය අතර 500ක් සෝතාපන්නයි කියනවා. ආනන්ද 90ක් සකු르දාගාමි වෙලා හිටියේ කියනවා. 50ක් අනාගාමි වෙලා හිටියේ කියනවා. පොඩි ගමක පුංචි ගමක. ඉතින් පොඩි ගමක කියන්නේ පින්වත්නි ඒ කාලේ ගෙවලුත් ළඟ ළඟ නැහැ. දැන් කොළඹ එහෙම බලන්නකො ජනගණත්වය වැඩිනේ. ඒ වගේ තැනකට නෙමෙයිනේ. පුංචි ගමක ඒ කාලේ 500ක් සෝවාන් කියනවා. ඒතර බලන්න මේ මිනිස්සු කොච්චර අවංක වෙන්නේ නැද්ද ධර්මී ඉස්සරහා. 500ක් සෝවාන් වෙන්න නම්. ඒතර අද ගොඩාක් අයට මේ ගිහි ගෙදරදී සෝවාන් වෙන්න ප්‍රායෝගික වැඩපිළිවෙලේදී ඔයගොල්ලෝ අමාරු වැටෙන තැන තමයි මේ මාතෘකාවට අදාළව කියන්නේ. අමාරු වැටෙන තැන තමයි ධර්මී ඉස්සරහා අවංක නැහැ. ධර්මී ඉස්සරහා අවංක නොවන කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා බණ කිව්වත් හරියන්නේ නැහැ. ධර්මී ඉස්සරහා අවංක නොවුනොත් බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා බණ කිව්වත් හරියන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පැතුමක් තිබ්බා උදේ කාලේ. හැමදාම උදේට බුදුරජාණන් වහන්සේගේ ප්‍රාර්ථනාවක් තිබ්බා. සාමාන්‍ය බුදුවරු ප්‍රාර්ථනා කරන්නේ නැහැ ලෝකේ. උන්වහන්සේට පැතුමක් තිබ්බා. මොකද්ද උන්වහන්සේට තිබුණු පැතුම? උන්වහන්සේට තිබුණු පැතුම තමයි පින්වත්නි අද මට කපටි නැති අසටෝ අමායාවි මායා නැති මිනිස්සු මුණ ගැහෙන්න ඕන. ඇයි මායාව තිබ්බොත් මහන්සිය විතරයි ඉතුරු වෙන්නේ. දැන් මායාව කියන එක පුද්ගලයන් තුළ තිබ්බොත් මායා කියන්නේ මොකද්ද? මායා කියන්නේ ඇත්ත එකේ වෙන එකක් එළියට දාන වෙන එකක්. මායාකාරී බව කියන්නේ ඔකට. අසටෝ අමාය අසටෝ කියන්නේ කපටි නැති කියන එක. සට කපටි කියන්නේ අපි. අසටෝ සට ගතිය නැති අමායාවි මායා නැති මිනිස්සු මුණ ගැහෙනවා නම් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේටත් පැතුමක් තිබ්බලු. හේතුව අර මායාව තිබ්බොත් ධර්මය යන්නේ නැහැ ඇතුළට. දැන් මායාකාරී බව තිබ්බොත් ධර්මය දෙන්න බෑ ඇතුළට. මේ මායාකාරී බව කියන එක ශ්‍රාවකයෙකුට විශාල හානියක්. මේ මායාකාරී බව තිබ්බොත් ආයතනයක් වුණත් සුගතියක් නැහැ. හොඳට බලන්නකෝ. ගෙදර අම්මගේ මායාකාරී බව තිබ්බොත් ගෙදර කඩා වැටෙනවා. ආයතනේ මායාකාරී බව තිබ්බොත් ආයතනේ කඩා වැටෙනවා. තාත්තා මායාකාරී නම් වෙන එකක් මවනවා නම් එළිය එකක් ඇතුලේ වෙන එකක් තියාගෙන ඒ පවුලට සුගතියක් නැහැ. හාමුදුරන්ගේ මායාකාරී භාවය තිබ්බොත් ශ්‍රාවකයට යහපතක් නැහැ. මේ මායාකාරී භාවය කියන එක තමයි සෝවාන් වෙන්න තියෙන ලොකුම බාධකය. ඒ කියන්නේ මායාව කියන්නේ තියනවා වෙන එකක් එළියට දාන්නේ වෙන එකක්. එතකොට ඔයගොල්ලෝ දැන් මේ ගිහි ජීවිතය ඇතුලේ සෝවාන් වෙන්න ඕන නම් ගෘහස්ත කාමභෝගී ජීවිතය ඇතුලේ ඔයාලට සෝවාන් වෙන්න ඕන නම් ඔයගොල්ලෝ මොකද කරන්න ඕන? මායාවෙන් අයින් වෙන්න ඕන. අවංක වෙන්න ඕන. ධර්මී ඉස්සර අවංක වෙන්න. බිරිඳ ඉස්සර අවංක වෙනවට වඩා, ස්වාමියා ඉස්සර අවංක වෙනවට වඩා, දරුවෝ ඉස්සර අවංක වෙනවට වඩා, අම්මා තාත්තා ඉස්සර අවංක වෙනවට වඩා, ඥාතීන් ඉස්සර අවංක වෙනවට වඩා පින්වත්නි ධර්මී ඉස්සර අවංක වෙන්න ඕක. එතකොට අර අවංකකම් ඔක්කොම හැදෙනවා. අර ඔය කියපු අම්මා ඉස්සර අවංක වෙන එක, බිරිඳ ඉස්සර අවංක වෙන ඒ ඔක්කොම හැදෙනවා. ධර්මී ඉස්සර අවංක වෙන්නකෝ. ධර්මයේ ඉස්සරහා අවංක නොවන කෙනාට අවබෝධය කරා යන්න බෑ. ඒ නිසා ඕගොල්ලන්ට මේ පින්නතුන් කියන්නේ ගිහි ගෙදරදී සෝතාපන්න වෙන්න ප්‍රායෝගික වැඩක් කියන්න කියලානේ. පින්නත්නි ධර්මයේ ඉස්සරහා අවංක වෙන්න. ධර්මයේ ඉස්සරහා අවංක වුණොත් වරදින්නේ නැහැ. එහෙනම් පළවෙනි එක ධර්මයේ ඉස්සරහා අවංක වෙන්න ඕන. අවංක වෙනවා කියන්නේ මොකද්ද? තමන්ගේ අර මායාකාරී භාවයක් ප්‍රකට කරන්නේ නැතුව තමන්ගේ ඇත්තම ස්වභාවයේ ධර්ම ඉස්සර එළියට දානවා. ධර්මයකට විරෝධයක් දක්වන්නේ නැහැ. ධර්මයකට ගරහන්නේ නැහැ. දැන් ඔබ රාගයෙන් බැට කනවා කියලා ධර්ම ඉස්සරහ එක ප්‍රකට වුණාට ධර්ම ඉස්සරහ කියන්නේ මේ වටේට කියනවා කියන එක නෙමෙයි ඈ. ධර්ම ඉස්සරහ තමන්ගේ අවංක తත්වය ප්‍රකට කරලා ධර්මයෙන් අනුශාසනාව ධර්මයෙන් උපකාරය ගන්නවා. එතකොට ධර්මීසර අවංක වුණොත් එimhe යාට ධර්මීසර අවංක වෙච්ච කෙනා යාගේ ඇතුළාන්තයේ තුල රාගය තියෙනවා, දේශය තියෙනවා, මෝහය තියෙනවා, ඡන්දය තියෙනවා, කපටිකම තියෙනවා, වෛරය තියෙනවා, බද්ධ වෛරය තියෙනවා, ගුණමගුකම තියෙනවා. ඇතුලේ ගොඩාක් උපක්ලේශ තියෙනවා. දර වත්තුපම සූත්‍රයේම තියෙනවා 16ක් ඇතුලේ පවතින උපක්ලේශ. අතුරු කෙලෙස්, රාග දේශ මෝහයට අමතර කෙලෙස්
16ක් තියෙනවා. සල්ලේක සූත්‍රයේ තියෙනවා 44ක්. ඒ ටික දැක්කොත් මනෝරෝග කියලා මේ බටහිර ලෝකෙට අල්ලන්න මොකක්වත් අහුවෙන්නේ නැහැ. සල්ලේක සූත්‍රයේ විතරක් මනෝරෝග 44ක් තියෙනවා. ඒ ඔක්කොම අද මානසික රෝග විදිහට සලකන ඒවා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේගේ මනෝ විශ්ලේෂණවාදය කොහොමද කියලා. ඒක බාහිතාම ඉහළ මනෝ විශ්ලේෂණවාදයක්. සල්ලේක සූත්‍රයේ කෙලින්ම 44ක් පෙන්වනවා. මනෝ ව්‍යාධි. ඒතර ඒවා බුද්ධ ශාසනයේ මානසික රෝග කියලා නෙමෙයි හඳුන්වන්නේ ප්‍රබල කෙලෙස් කියලා, උපක්ලේශ කියලා. අතුරු කෙලෙස්යන් විදිහට තමයි ඒවා හඳුන්වන්නේ. ඒවා මැඩ පවත්වන්න තමයි සදාතනිකෝ මනස සුවපත් වෙන්නේ. ඒ නිසා ඕගොල්ලෝ මායාකාරී බවින් මිදෙන්න ඕන. ධර්මිශ්‍රා අවංක වෙන්න ඕන. තමා තුල පවතින தත්ත්වයේ ධර්මිශ්‍රා ප්‍රකට කරන්න ඕන. ඒ ප්‍රකට කරන්න යන හැම වෙලාවකම සිහි නුවණ තියාගන්න ඕන. ඒක තමයි ඊළඟ එක. තමන්ගේ අර අවංකකම ප්‍රකට කරන්න හදන හැම වෙලාවකම යාගේ පැත්තේ මොකද්ද තියාගන්න ඕන? සිහි නුවණ තියාගන්න ඕන. ඇයි ආ සිහි නුවණ තියාගන්න ඕන? සිහි නුවණ තියාගන්න ඕන කරන්නේ සිහි නුවණ නැති වුණොත් එයා අර අතුරු උපක්ලේශ ටික හිතින් සාධාරණීකරණය කරනවා. රාගේ වගේ එකක් ඇති වෙනකොට එයාට සිහි නුවණ නැත්නම් සාධාරණීකරණය කරනවා. ඉතින් මිනිසුන්ගේ හිතේ රාගය ඇති වෙනවා තමයි. අන්න සාධාරණීකරණය කරනවා. ද්වේෂය ඇති වුණා කියනවා එයා සාධාරණීකරණය කරනවා. ඉතින් කේන්ති යනවා තමයි මිනිසුන්ට. ඉතින් මං කේන්ති ගියාම කිව්වා ඉවරයි එතනින් එහෙම කියලා කියන්නේ මිනිස්සු. මං කිව්වා මං ඉවරයි. ඒක හොඳයි වගේ නිකන් යහගවනවා නේද? මං කිය දෙයක් කිව්වොත් කිව්වා. හැබැයි මං එතනින් පස්සේ ඔළුවේ තියාගන්නේ. පැවිද්දොත් කියනවා නේද? එහෙම සමහර ආඳුරුලත් කියන්නේ. දැන් මට මතකයි මේ අපි දන්න ආඳුරු කෙනෙක් කිව්වා කියලා මට කෙනෙක් කිව්වා. මේ මම උන්වහන්සේට යම් කිසි ආකාරයක මේ උපකාරයක් කරන්න අදහස් කරගෙන මං කියද්දී ඉතින් ඒක ගිහින් කතා කරද්දී ඒ ස්වාමීන් කියලා තිබ්බා මේ මම ඉතින් ඔය කෙලින් කී සමහර ඒවා කෙලින් කියනවා ඒ මං ඒ උන්වහන්සේ මොකද කිව්වේ කියලා හදි මට කිව්ව විස්තර ටික තියෙනවා මං ඉතින් කිව්වා කෙලින් කියනවා හැබැයි මම කිව්වට මං ඔය හිතේ තියාගන්නේ අන්න එයා සාධාරණීකරණය කරනවා දේශේ පදනම් කරගෙන එළියට ප්‍රතිචාර දක්වලා ඒක සාධාරණීකරණය කරනවා මං ඔළුවේ තියාගන්නේ කියලා පින්වත්නි දේශේ පදනම් කරගෙන ප්‍රතිචාර දක්වනකම ඇතුළේ යාට කෙලෙස් මතකයකුත් තියෙනවාමයි. ඒක යා හිතගෙන දන්නේ නැති කමට යා ඒක සාධාරණීකරණය කරනවා. එහෙනම් මතක තියාගන්න ඊළඟ කාරණේ තමයි සිහිනුවන පින්වත්නි ඕගොල්ලෝ අමායාකාරී භාවයෙන් මිදෙනකමක් ඇතුලේ විමසා බලනකොට ඔය ඇත්තන්ට තියෙන්න ඕන ඉතා වැදගත් දෙයක් තමයි පින්වත්නි සිහිනුවන තිබුණොත් එයා කෙලස් ටික ඊළඟට අනිත් පැත්තෙන් හිත ලෑස්ති සාධාරණීකරණය කරන්න. කිසිම උපක්ලේශයක් සාධාරණීකරණය කරන්න එපා. සෝවාන් වෙන්න ඕන නම්. මේවා තිබ්බොත් එයාට සෝවාන් වෙනවා කියන එක හරියම පහසුයි. අමාරු නෑ. අද අමාරු වෙලා තියෙනයි ධර්මේ නෑනේ. නිකන් ඔය හැම පොඩක් බන ටිකක් ඇහෙනවා. ඊට පස්සේ ආයෙ සුපුරුදු කෙලෙස් උද්වේගයට අහු වෙලා නින්නේ. ඉතින් ලෝකයේ කෙලෙස් පැත්තට තමයි ගහගෙන යන්නේ. ඉතින් මේ කෙලෙස් පැත්තට ගහගෙන ගිහින් අපි දැන් ඒකට පදන් වෙලා ඉන්නේ. කෙලෙස් පැත්තට ගහගෙන ගිහින් අපි ඒකට පදන් වෙලා කෙලෙස් වලට ප්‍රමිතිගත වෙලා ඉන්නේ අපි. කෙලෙස් ඔස්සේ අපි ප්‍රමිතිය තීරණය කරන්නේ. ඥානිය ඔස්සේ අපි ප්‍රමිතියක් තීරණය කරන්නේ. අපේ පරිමාව කෙලෙස් මත කෙලෙස් මත පිට අපේ ධාරිතාවේ වැඩි වෙලා තියෙන්නේ. ඒ කෙලෙස් ස්වභාවිකත්වය කෙලෙස් මතම පිහිටලා දැන් හුරු වෙලා අපිට කෙලෙසුන්ගේ නිදහස් වීමේ සැහැල්ලුව මොන වගේද කියලාවත් අපි දන්නේ නැහැ. මේ කෙලෙස් සහගත තත්ත්වයේ ආයාසයක් නේද කියලාවත් දන්නේ නැහැ. කෙලෙසුන්ගේ නික්මීම નિરાයාසයෙන් නේද කියලාත් අපි දන්නේ නැහැ. નિરાයාසයෙන් කෙලෙස් ටික දරාගෙන ඉනවා. දැන් පින්වත්නි අතට ගන්නකෝ කිලෝ 5ක විතර හාල් මිටියක් උස්සගෙන ඉන්න බෑ. නමුත් පින්වත්නි මේ යස අගේට කිලෝ 70ක් විතර දරාගෙන ඉන්නේ හිටගෙන. අලුතෙන් ආගන්තුකව හාල් මිටියක් අරගෙන විනාඩි 15ක් එක අතක මෙහෙම ඉස්සරහින් තියාගෙන ඉන්න උත්තගෙන ඉන්න බෑ. කිලෝ 90ක් විතර මේ සමහර අය උස්සගෙන ඉන්නේ. කිලෝ 100 උස්සගෙන ඉන්නේ මේ ඇඟ. ඇයි? ඒකට හුරු වෙලා දැන් අපි. ශරීර බර දරාගෙන ඉන්න එක පිළිබඳව ස්වභාවිකකරණය වෙලා අපිට.
බැර බාහිර තත්ත්වයේ අස්වාභාවික බව අපිට දැනෙනවා. ඔන්න ඔය වගේම පින්වත්නි කෙලස් ටික ස්වභාවිකකරණය වෙලා දැන් තියෙන්නේ. රාගය මත වැඩ කරලා හුරුවක් දැන් තියෙන්නේ. ඒක හුරු වෙලා අපිට හොඳටම. ඒ නිසා ඔය ඇත්තෝ කෙලස් කවදාකවත් ඊළඟ කාරණේ තමයි කෙලස් සාධාරණීකරණය කරන්න එපා. කෙලස් ටික මට්ටමින් දකින්න. කෙලස් ටික මට්ටමින් දකින්න. ඊළඟ කාරණේ තමයි පින්වත්නි දැන් අපිට සෝවාන් වෙන්න තියෙන බුද්ධ ශාසනය ඇතුළේදී විතරයි. බුද්ධ ශාසනයෙන් පරිබාහිරව අපිට සෝතාපන්න වෙන්න පුළුවන් කමක් නැහැ. බුද්ධ ශාසනය ඇතුළේදී. බුද්ධ ශාසනයේ යෙදෙන අවකාශය අතිශයින්ම වටිනා අවකාශයක් විදිහට දකින්න ඕනේ. ඉතින් බුද්ධ ශාසනයේ යෙදෙන අවකාශයේ තියෙන්නේ. ඒ වටිනාකම ගැන බණ අහන්න ඕනේ ඉස්සෙල්ලා. ධර්මයේ වටිනාකම ගැන උන්ට බණ අහලා තියෙන්න ඕනේ. පටිච්ච සමුප්පාදය අහන්න කලින් පටිච්ච සමුප්පාදය ඇයි වටින්නේ කියලා අහලා තියෙන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අහන්න කලින් ඇයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා අහන්න ඕන. දහන්න අපේ ධර්මයෙන් ප්‍රශ්න කරන්න ඕන. මොකක්ද ඇයි දැන් ඔක කරන්න කියන්නේ? දේශකයන්ගෙන් අහන්න ඕන. දැන් මම මේ ඉන්න මට්ටමට වඩා මට මොකද්ද වෙන්නේ ඔබ වහන්සේලා ඔය කියන එක කරාම? ඔබ වහන්සේලා කියන එක ඇතුලේ මට මේ ජීවිතේම නිවෙන්න පුළුවන්ද? නිවෙන්න බැරිද? අහන්න ඕන ධර්මයෙන්. එහෙම මිනිස්සු ධර්මයෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. ධර්මයෙන් මිනිස්සු ප්‍රශ්න කරන්නේ මොනවද? ධර්මයෙන් අහන්නේ මොන මල් පූජා කරන්නද හොඳ මොනවද පූජා කරන්න හොඳ නැති මල්? ඔන්න ඕවා ලංකාවේ මිනිසුන්ගේ ප්‍රශ්න. මේ එළඟි තෙල් පහන්ද පූජා කරන්න ඕන පොල් තෙල් වලින්ද? මේ අබ තෙල් පහනක් පූජා කරාම මොනවද වෙන්නේ? ඔන්න ඔය වගේ මහා මෝඩ ප්‍රශ්න ටිකක් ලංකාවේ මිනිසුන්ට තියෙනවා. ඊට පස්සේ ලංකාවේ මිනිසුන්ට තියෙන්නේ මේ කොයි විදියටද මේ කිරියාර පූජා කරන්න ඕන? මේ බුදුරජාණන් වහන්සේට පැන් පූජා කරන්න ඕන පොඩි භාජන වලටද ලොකු භාජන වලට ඔන්න ඔය වගේ මහා මොකද්ද අමුතු ප්‍රශ්න ලංකාවේ මිනිසුන්ට තියෙන්නේ. ලංකාවේ මිනිසුන් මේ සංකාර කියන්නේ මොකද්ද? විඥානය කියන්නේ මොකද්ද? සලආයතන කියන්නේ මොකද්ද? ස්කන්ධ කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨානෙ වඩනවා කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨානෙ වඩනකොට කෙලෙස් දුර්වල වෙනවා කියන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? දුක නිරෝධ කරනවා කියන්නේ මොකද්ද? ඒකට ප්‍රතිපත්තිය මොකක්ද? ඕව අහන්නේ ලංකාවේ මිනිස්සු. ඒ නිසා ලංකාවේ මිනිසුන් සෝවාන් වෙන්න බෑ. බහුතරයකට සෝතාපන්නකම ළඟටවත් හුළඟවත් වදින්නේ නැහැ සෝවාන්කමේ. ඒකට එහෙනම් මතක තියාගන්න ධර්මයේ අර්ථයේ වටිනාකම දන්නේ නැත යන්නේ ධර්මයේ ඇතුළට. බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් ගියත් යන්නේ නැහැ. දැන් අර බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු භික්ෂුවක් හිටියා සුණක්කත්ත කියලා. දැන් කාටද මේ උපස්ථාන කළේ? බුදුරජාණන් වහන්සේට. පින්වත්නි සුණක්කත්ත භික්ෂුව උපස්ථාන කළේ බුදුරජාණන් වහන්සේට. වෙන කාටවත් නෙමෙයි. කොච්චර අවස්ථාවක්ද ඒක. මේ භික්ෂුව බලන්න බුදුරජාණන් වහන්සේටම උපස්ථාන කර ඉඳලා දවසක් බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් වඩින ගමන් කියනවා භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහින් වඩිනවා මේ සුණක්කත්ත භික්ෂුව පිටිපස්සෙන් වඩිනවා. යන ගමන් මේ කෝරක්කත්ත කියලා වෘතයක් සමාදන් වෙච්ච එක්තරා සාදුවරයෙකුට බුදුරජාණන් ඉස්සරහින් යනකොට මෙයා ඔළුව පහත් කරලා වැඳලා තියෙනවනේ. දැන් මේ කොයි කාලෙද? බුද්ධ කාලේ. බුදුරජාණන්සට උපස්ථාන කර හිටපු භික්ෂුවක් සුණක්කත්ත කියන්නේ. සාදුවරයෙකුට වෘතයක් සමාදන් වෙච්ච සාදුවරයෙකුට ඔළුව පහත් කරලා වැඳලා තිනවා මේ රාතන් වහන්සේලා කියලා. බුදුරජාණන්සේගේ පිටිපස්සෙන් යන ගම. එතකොට බුදුරජාණන්සේ අහලා තියෙනවා විමසලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ සුණක්කත්ත භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහනවාද කියලා අහලා තියෙනවා. සුණක්කත්ත ඔයා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහනවද කියලා අහලා තියෙනවා. ඇයි? අවබෝධය අදහන මිනිහෙකුට ඔක කරන්න පුළුවන්ද? බෑ. සුණක්කත්ත ඔහෙට මම එක දෙයක් කියන්නම් කියනවා. ඔය වෘත සමාදන් වෙච්ච මිනිහා අදින් දවස් 7කින් මැරෙනවා කියලා තියෙනවා. මේ භික්ෂුව හිමීට එයා ළඟට වෙලා එයා ළඟට ඇවිල්ලා කියලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ වදාලා ඔයා දවස් 7කින් මැරෙනවා කියලා පරිස්සම් වෙන්න. අපි බොරු කරලා පෙන්නමු ඕක. මේ බුදුරජාණන්සට උපස්ථාන කරන ගම. එහෙනම් අද මිනිසුන්ට වරදිනවා කියන එක හම්බයක් නෙමෙයි. බුදුරජාණන්ස එහෙනම් උපස්ථාන කර හිටපු කෙනාටවත් ධර්මය අහුන්නේ. උපස්ථාන කර හිටපු මිනිස්සෙටවත් ධර්මය අහුන්නේ.
මම ඔකට ලස්සන උදාහරණයක් කරන මේ ළඟදී මාව මුණ ගැහින්න ආව මිනිස්සෙක් එයාට ප්‍රශ්න නිසාවේ. ඒතර ඒ ප්‍රශ්න ඇතුලේ යා ඒ ප්‍රශ්න වලින් මිරිකිලා ගොඩක් හරි අමාරු වෙලා යාට ජීවිතේ. ජීවිතේ බොහොම හැප්පිලා ආසාර්ථක වෙලා ජීවිතේ. බිරිඳගේ ප්‍රශ්න පෞල් ප්‍රශ්න ගොඩාක් එක්ක යාවේ. එතකොට ආවම මං කෝ මේ ධර්මී කියවන්න මේ කාලේ කියලා. දවස් දෙක තුනක් මේ අනේ ඇසුරු කරන්න පුළුවන්ද කියලා. මට අනුකම්පා හිතිලා මං කෝ කමක් නැහැ කියලා මං කෝ ධර්මී කියවන්න කියලා. හොඳට ධර්මී කියවන්න කෝ මේ දවස්වල. උදෙන්ම මෛත්‍රිය වඩන්න කිව්වා. ඉතින් මං නිකන් උපදේශ ටිකක් දුන්නා. උදෙන්ම මෛත්‍රිය වඩන්න විනාඩි 20ක් විතර හොඳට ධර්මී කියවන්න. මනස සැහැල්ලු කරගන්න. තේ එකක් බොන්න හිතෙනකොට තේ එකක් එම් බොන්න. ඇවිදිනකොට සිහියෙන් ඇවිදින්න. මේ සිහියෙන් නිදාගන්න. සිහියෙන් කැම ටික ගන්න. ජීවිතයේ අවබෝධය සම්බන්ධව කල්පනා කරන්න මේ ගෙදරින් මිදිච්ච එක කියලා මං කිව්වා. මේ මනුස්සයා මට මේ දවස් දෙකකින් පස්සේ ඇවිල්ලා කියනවා මං ඉතින් අරම කිව්වා මං ආයෙ හොයන්නේ ඒව කරනවද නැද්ද කියලා. ඉතින් වැඩක් නැහැ නේ. එහෙම හොයලා කොහොමද හදන්නේ මිනිසුන්? පස්සෙන් ගිහින් හොයන්නේ. ඇවිල්ලා ළඟට ඇවිල්ලා ඇහුවොත් මම මෙහෙම කරනවා ඊළඟට මොකද්ද කරන්න ඕන කියලා වචන දෙකෙන් තුنين උත්තරයක් දෙනවා. එතනින් පස්සේ උත්තර දෙන්නේ නැහැ ලොකුවට. ඒ මිනිස්සු අපිව හරියට වටේ යවනවා. ධර්මයක් දියුණු කරනවා වගේ පෙන්නනවා. ගෙදර ගියාම කෙලෙස් වලට අවකාශය. ලොකුවට ධර්මයක් දියුණු කරන බව හඟවනවා. නමුත් විනාඩි 10ක්වත් මෛත්‍රී සිත වඩන්නේ. ජීවිත අවබෝධය ගැන පුදුම උමනාවක් තියෙනවා. අනිත්‍යයි කියලා බලන හුරුව මිනිත්තු දෙකක්වත් කරන්නේ. තෙම කරන්නේ නැති කෙනෙකුට නිකන් මහන්සි විතර නිතුරු වෙන්නේ අපිට. ඒ නිසා අතිරේකව පුද්ගලිකව උපදෙස් දෙන්න. පොදුවේ කියනවා. දැන් මේ බණ පොදුවේ කියන්නේ මේ. පොදුවේ කියන. ඒතකොට මේ ආපු කෙනෙකුටත් ඕනනම් ධර්මී ගන්න පුළුවන්. ඒ ආපු කෙනෙක් ධර්මී නොගත්තත් මේ ටීවී එකකින් විශාල පිරිසක් දැන් බණ අහනවා. ඒ අහන අයටත් උදව්වක් ලැබෙනවා. ඒක පොඩි පහේ උදව්වක් නෙමෙයි. ඒක විශාල උදව්වක්. ස්වල්ප උදව්වක් නෙමෙයි. බරපතල උදව්වක්. හරි. එතකොට පින්වත්නි දැන් මෙන්න මේ බඳු ජීවන චර්යාවක් නම් තියෙන්නේ. එතකොට ඒ බඳු ජීවන චර්යාවක් ඇතුලේ අපිට ලොකු ගමනක් යන්න පුළුවන් කමක් නැහැ. දැන් අර බලන්න අර තරුණයා දැන් මල් ළඟට ඇවිල්ලා දවස් දෙක විතර පස්සේ කියනවා. දැන් මම වෙනම ප්ලෑන් එකක් හදලා තියෙන්නේ හාඳුරනේ. මම මොකද්ද කියලා. මම මේ හිතාගත්ත අදින් අවුරුදු 2කට පස්සේ පැවිද්දට යනවා කියලා. මම කෝ හොඳයි ඉතින් පැවිද්ද නම් බොහොම හොඳයි එකක් තමයි. මම කෝ පැවිද්දට යන්න කලින් ඒකට ගෙදරින් අවසර තියෙන්න ඕන බිරිඳත් කැමති වෙන්න ඕන නැතුව පැවිදි වෙන්න බෑ කියලා මං කිව්වා. ඒතර මම කෝ මං ඒකටත් වැඩ පිළිවෙලක් හදාන යනවා. මම මොකද්ද කියලා. නෑ මං දන්න මේ හොඳ කෙනෙක් ඉන්නවා. මං එයාගෙන් උපදෙස් ටිකක් ගත්තලු. මම කවුද කියලා. ඒතර කිව්වා මේ මොකද්ද ආමියගේ ඉඳලා රිටයර් වෙච්ච මිනිස්සෙක්ද කවුද කියලා කිව්වා. මේ හමුදාවේ ඉඳලා එයා විශ්‍රාම ගියපු කෙනෙක්. එයාට හොඳ අත්දැකීම් තියෙනවා කියලා කිව්වා. එයා මොකද කිව්වේ කියලා ඇහුවම. ඒතර මොනවද කතාවක් කිව්වා. මම අහන වෙන්න යනවා නම් මෙහෙම. දැන් මම බැලුවා මං ඉන්න තැන ඉඳලා දොර අරගෙන ඇවිල්ලා මගෙන් ඇහුවනම් මම ලස්සනට උත්තර ටිකක් දෙනවා. ඉතින් මං ඊකට මොකුත් කියන්න ගියේ නෑ. මං ඇහුවනම් ඔයා මෙන්න මේ ටික කළොත් ඔයාට අදින් අවුරුදු දෙකකින් නෙමෙයි ඔයාට මාස 6කින් පැවිද්දට යන්න පුළුවන් කියලා මං දන්නවා ඔයාට යන්න ඕන පාර. ඒ මනුස්සයා මං ළඟම ඉඳලා ධර්මයේ තිසරණියවත් නැති ගිහියෙක්ගෙන් තමයි උපදෙස් ටික ගත්තේ. ඕන්න ওই විදිහට ලංකාවේ මිනිස්සු හතර වටේට කැරකෙනවා සිහි කල්පනාව නැතුව. මං කියන්නේ මගෙන් උපදෙස් ගන්න ඕන කියලා නෙමෙයි. ඒක හරි අමාරුයි අපිට උපදෙස් දෙන්නත් හරි අමාරුයි. වෙහසක් තියෙන්නේ. කමක් නැහැ. නමුත් එයාට මන් ළඟ ඉඳලා එයාට සිහිය ඉපදුන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේකින් මේකට හරියටම පාර අහගන්න ඕනේ කියලා. එයාගේ ඔළුවේ වැඩ කළා. කොහෙදෝ මං ඇහුවා එයා පිළිවෙත් පුරන කෙනෙක්ද කියලා. නෑ කොහොමද අත්දැකීම් තියෙනවා කිව්වා. මහ පොළොවේ හොඳට අත්දැකීම් තියෙනවා කිව්වා. මහ පොළොවේ අත්දැකීම් තියෙන මිනිස්සෙකින් කොහොමද පැවිදි ආචාර ධර්ම ගැන අදහසක් ගන්න. ඒක පැවිද්දෙකින් හරියටම ගන්න ඕන. අන්න ඔය වගේ ලංකාවේ මිනිස්සු දියුණු කරන්න ඕන දේත් දියුණු නොකළ යුතු දේත්. පිළිවෙත් පුරන්න ඕන තැනත් පිළිවෙත් පුරන්න ඕන නැති තැනත්. දන්නේ වෙනකෝ මොකද්දෝ තැනක නිවෙන්න හොයනවා. හැබැයි යා නිවෙන්න හොයන අවකාශය ඇතුළෙම ඇවිලෙනවා.
ඇයි එහෙම වෙන්නේ? එයාට ධර්මයයි අධර්මයයි හරියට හොයාගෙන විමසගෙන ගලපගෙන සසඳගෙන ඒකට බැහැ ගන්න උවමනාව තියනවා. එයාට ඒ අදාළ ධර්මයට සමවදින්න හැකියාව නැහැ. ධර්මයක් තිබ්බා එයාට නිකන් සිහි කල්පනාව තිබ්බනම් මේ භික්ෂුවකින් මෙන් අහන්න ඕන පොඩ්ඩක්. ඒතර එයා ඒ සැලැස්ම ඔක්කොම හදාගෙන තමයි මල් ළඟට ආවේ. මං වැඩ ඉන්න තැනම දවස් දෙකක් හිටපු මිනිස්සෙක්. මං ඊට පස්සේ කිව්වා බොහොම හොඳයි. හැබැයි ඉතින් ඔය සැලැස්ම ගන්න ඕන. මං කිව්වේ මගෙන් උපදෙස් ගන්න කියලා. මම ඔය සැලැස්ම ගන්න ධර්මයක් ඇතුලේ ඉන්න කෙනෙක්ගෙන් කියලා. තිසරණේවත් නැති කෙනෙක්ගෙන් අමා නිවන්නට අදාළ පිළිවෙත ගැන උපදෙස් ගන්න එපා. එහෙම උපදෙස් ගත්තොත් එයාට මේ පිළිවෙතට සමවදින්න බෑ. ඒ නිසා ඔය ඇත්තෝ ධර්මයේ තුල ඉන්න කෙනෙක්ගෙන් ඇසුරක් ඔයාලට උවමනා කරන සෝතාපන්න වෙන්න නම්. කියන්නේ ධර්මයේ ඇසුර උවමනා කරනවා. ධර්මයේ හරහාම බලන්න ඕන මෙහෙදි සෝවාන් වෙන්න ඕන නම් කෙලෙස් සහිත අයගේ උපදේශ අනුව වැඩ කරන්න යන්න එපා. ඒ කියන්නේ කෙලෙස් වලින් බැට කන තිසරණේවත් නැති ඉන්ද්‍රිය ධර්ම ටිකවත් නැති අය එක්ක වැඩ කරලා ජීවිතයේ අවබෝධයට අදාළ අවකාශයේ ගවේෂණය කරන්න යන්න එපා. මොකද අවබෝධයට අදාළ වැඩපිළිවෙල හිම ගවේෂණය කරන්න පුළුවන් කමක් නැහැ. අවබෝධයට අදාළ වැඩපිළිවෙල හිම ගවේෂණය කරන්න බෑ. ඒ අවබෝධයට අදාළ වැඩපිළිවෙල හිම ගවේෂණය කරනවා නම් ඒ ගවේෂණය කරන ශ්‍රාවකයා ඊට වඩා ගැඹුරු ආධ්‍යාත්මික තත්ත්වයක ඇතුලේ තමන්ව විමසලා, තමන්ව ගලපලා, තමන්ව සසඳලා බලන්න ඕන. ඒක තමයි ඒක. ඒ කියන්නේ ධර්මයේ මේකෙන් කියවෙන්නේ මොකද්ද? ධර්ම මාර්ගයේ තුලදී උපදෙස් ගන්න ඕන. කොහෙන් හරි නිවෙන්න, කොහෙන් හරි මං සෝවාන් වෙනවා කියලා අතර වටේට දුවන්න එපා. ඒතකොට ධර්මයේ වගේ අධර්මයේ අහුවෙලා ඕගොල්ලෝ සෝතාපන්න මේ කබලින් ලිපට වැටුණා වගේ හිටපු තත්ත්වයටත් වඩා කඩා වැටෙන්න පුළුවන්. ඊට වැදගත් දෙයක්. ඊළඟ කාරණේ සෝවාන් වෙන්න ඕන. සෝවාන් වෙන්න ඕන නම් පින්වත්නි සිද්ධිත් එක්ක පැටලෙන්න එපා. මොනවත් එක්කද පැටලෙන්න එපා කියන්නේ සිදුවීම් තියෙනවනේ. සිදුවීමත් එක්ක පැටලෙන්න එපා. දර්ශනීය ලුහු බඳින්න. ඔන්න ඕකින් තමයි සෝවාන් වෙන්න තියෙන්නේ. මොකද මේ හැම සිද්ධියකම දර්ශනයක් තියෙනවා. ඒකයි අපි එහෙම කියන්නේ. දැන් ලංකාවේ මිනිස්සු සිද්ධි ටික ඇසුරු කරන්න කැමති. බුදුරජාණන් වහන්සේට මෙහෙම කිරිහාර පූජා කළා. එයා මේ පූජා කරාම බුදුරජාණන් මෙහෙම බණ කිව්වා කියනකොට ලංකාවේ මිනිස්සු සාදුකාර දෙනවා. සිද්ධියටයි යා පහදින්නේ. සිද්ධියට පහදින්නේ. සිද්ධියට පහදින්න එපා. දර්ශනිය උරගාන්න. ඔතනින් තමයි මාර්ගයට එන්න තියෙන්නේ. මේ සිද්ධිය ඇතුලේ දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනේ උරගාලා බලන්න තරම් ඕගොල්ලන්ගේ මෙන්න මේක ඉතා වැදගත් දෙයක්. සිද්ධියත් එක්ක හැප්පෙන්නේ මේ ජීවිතේ සෝවාන් වෙන්න ඕන. මේවා කරන්න පින්වත්නි මේවා කළොත් නිවෙන්නේ නැත්නම් අපිට චෝදනා කරන්න ඊට පස්සේ. මේ ටිකත් කරලා බලලා මාස 6ක් 7ක් අවුරුද්දක් විතර කරලා මේ කියපු ඒවා ඇතුලේ ඕගොල්ලෝ ඉන්නවට වඩා ධර්මයේ ඇතුලේ ශක්තිමත් වෙන්නේ නැත්නම් අපිට ගරහඬ චෝදනා කරන්න අභූතයෙන් ධර්මාසනේ වාඩි වෙලා කතා කිව්වා කියලා ගරහඬ ඒ ගැරහීම බාර ගන්න ලෑස්ති. ඒ ඕනම ගැරහීමක් අපි බාර ගන්න ලෑස්ති. හැබැයි මේක වඩන්න නැතුව පුහුණු කරන්න නැතුව ගරහන්න ඉන්න එපා මෙහෙට. මේක වඩන්න නැතුව ගරහනවා නම් එයා අමා නිවන සම්බන්ධ හරියටම කතාව දැනගෙන ඉන්න ඕනේ. මේකට යමෙක් චෝදනා කරනවා නම් එයා චෝදනා කරන කෙනා ධර්මයක් දැනගෙන ඉන්න ඉපාය. ගරහනකොට කවුරු හරි කෙනෙක් ඕවා වැඩක් නැහැ කියලා ඇහුවොත් එයාගෙන් අහන්න මොකද්ද වැඩක් තියෙන එක කියලා. එහෙම අහන්න. කවුරු හරි කිව්වොත් මේ ධර්මයේ වැඩක් නැහැ, පිළිවෙත් පුරණ එක වැඩක් නැහැ, ಗುಣධර්ම වැඩක් නැහැ වගේ කතා කරොත් එහෙම නෝකාඩුවට වගේ හිම කියාවි. නිකන් දෙපැත්ත කැපෙන වචන කියාවි ඒවට. කෙලින්ම චෝදනා කරන්නෙත් නැහැ. එහෙම බයකුත් තියෙනවා සසර ගැන. එහෙම චෝදනාවක් ආවොත් ඔය ඇත්තෝ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ සුන්දර ශ්‍රාවකයන් හැටියට පිළිවෙත් පුරණ ශ්‍රාවකයන් හැටියට ඔය ඇත්තෝ මොකද කරන්න ඕන? එහෙම චෝදනා කරනකොට එතනම නැගී ඉඳලා අහන්න හරි මේක අධර්මී නම් ඔයා මට ධර්මී කියන්න. ඒත් අපි ඒක සාකච්ඡා කරමු කියලා. එතකොට යා ඔය ගොඩාක් ගරහනවා නේද? ධර්මයක් නැති අය. තිසරණියවත් නැති වුණාම ආයි ගැරහීමට වඩා මොකක්වත් පේන්නේ නැහැ ලෝකේ. තිසරණියවත් නැත්තම් ගැරහීමට වඩා මොකක්වත් පේන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට මෙන්න මේකෙන් තමයි ඔයගොල්ලන්ට අවබෝධය කරා යන්න තියෙන්නේ. මොකද්ද? සිද්ධිය අහුලන්න එපා. සිද්ධිය ඇතුලේ දර්ශනිය උරගාන්න. හැම සිද්ධියකම දර්ශනයක් තියෙනවා. බුද්ධ ශාසනය ඇතුලේ සිද්ධි දැන් උදාහරණයක් විදිහට මේ බුදුරජාණන් වහන්සේ
මේ අපිට සත්‍යයේ පරිණාමය ගැන කියලා තියෙනවා. හැබැයි කියලා තියෙන්නේ සිද්ධියක්. කතාවක් වගේ. නමුත් ඇතුලේ ලස්සන දර්ශනයක් තියෙනවා. අග්ගඤ්ඤ සූත්‍රය බලන්න සිද්ධියක් තියෙන්නේ. මේ මාබස්සර කායන් ලෝකෙන් ආව ඒගොල්ලෝ මේ පොළොව කණ්ඩපණ ඔය වගේ ටිකක් සිද්ධියක් පේන්න තියෙන කතාවක් වගේ. නමුත් ඇතුලේ ලස්සන දර්ශනයක් තියෙනවා. සිද්ධිය විතරක් ඇල්ලුවාම නිකන් අභූත කතාවක් වගේ පේන්නේ. ඒ හැම සිද්ධියකටම සාදුකාර දෙන කෙනෙක් වෙන්න එපා. සිද්ධිය ඇතුලේ දර්ශනීය අහුල සාදුකාර දෙන්න. ඊළඟ එක. දර්ශනීය අහුලන්න වෙන්නේ ප්‍රඥාවෙන් මිසක් ඉන්ද්‍රිය වලින් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා අමා නිවනට අදාළ දර්ශන කුසලතාවය ඔසවා තබන්ට වෙන්නේ දර්ශන කුසලතාවය ඔසවා තබන්ට වෙන්නේ කොයි වගේ පදනමකින්ද? ඒ දර්ශන කුසලතාවය අපට ඔසවා තියන්න වෙන්නේ පින්වත්නි ඉන්ද්‍රිය අධ්‍යක්ීමෙන් නෙමෙයි ප්‍රඥාවෙන්. ඒ නිසා ප්‍රඥාවට අනුබලයක් ගන්නට ඕගොල්ලන්ට සිද්ධ වෙනවා සමාධිය වඩන්න. මොකද සමාධියෙන් ප්‍රඥාව. සමාධියට අනුබලයක් ගන්න ඔයාලට සිද්ධ වෙනවා සීලයකට සමවදින්න. එහෙනම් ඕගොල්ලන්ට දර්ශනයෙන් ධර්මය ස්පර්ශ කරන්නත් සිද්ධි වලින් ස්පර්ශ නොකරන්නත් සිද්ධිය ඇතුලේ දර්ශනීයම අහුලන්නත් ඕගොල්ලන්ට තියෙන්න ඕන මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාවට අනුබලය මොකද්ද? චිත්ත සමාධිය වඩනකම. චිත්ත සමාධියට අනුබලය මොකද්ද? ඉන්ද්‍රිය සංවරය, සීලය. සීල සමාධි ප්‍රඥාවෙන් තොරව දර්ශනීය උරඟාන්න බැරි බවත් මතක තියාගන්න. අද සීල සමාධි ප්‍රඥාව නැතුව මිනිස්සු බණහලා සෝවාන් වෙන්න කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් හීනයක් තමයි. ආයි කවදාවත් බෑ. බණහලා සෝවාන් වෙන්නයි කල්පනාව. බණහලා සෝවාන් වෙන්න නම් යටත් පිටින් ඉන්ද්‍රිය ධර්මවත් දියුණු වෙලා තියෙන්න ඕනේ. අද ඉන්ද්‍රිය ධර්ම දියුණු වීම කෙසේ වෙතත් ඉන්ද්‍රිය ධර්ම මොනවද කියලා දන්නේ නැහැ. ඉන්ද්‍රිය ධර්ම ටිකම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම ටිකක් තියෙනවා කියලාවත් ලංකාවේ සමහර අයට කිසිම අදහසක් නැහැ. මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය ධර්ම කියලා කොටසක් තියෙනවා කියලා ඒ අයට කිසිම සිහි කල්පනාවක් නැහැ. ඒ නිසා දර්ශනීය උරඟාන්න සිද්ධිය උරඟාන්න එපා. දෙක උදාහරණයකට අපි සිද්ධියක් ගමු මොකක් හරි. මොකද්ද සිද්ධිය? ඔන්න අපි දාන්න එකක් ගමු. කිසා ගෝතමිය පෞගල අපි දේශනාවලදී විවිධ විදිහට කතා කරපු චරිත. කිසා ගෝතමිය මැරිච්ච දරුවා වරගෙන අබ හොයන්ට ගියාලුනි. මම දරුවා සුවපත් කරන්න සිද්ධියක්. ඇයි විශාල මනෝව්‍යාධියකින් පෙළුණා. වෛද්‍යවරු ළඟට ගියා. විකල්ප නැහැ. ඇය දරුවාට කවන බෝන එක අන්දන එක ගැන උනන්දුයි. දරුවා කන්නේ නැහැ. ඇය තනපුඩු කටේ තියලා කිරි බොනවා. දරුවා කිරි බොන්නේ නැහැ. ඇයට මේක දරා ගන්න බෑ. අර මැරිච්ච දරුවට යා කිරි පොවන්න හදනවා. මේ මැරිච්ච දරුවට යා කිරි පොවන්න හදනවා. නමුත් මේ කිරි බොන්නේ නැහැ. මෙයාට ලොකු විශාල ව්‍යාධියක්. තමන්ගේ එකම දරුවා තරුණ අම්මා කෙනෙක්. ඊට පස්සේ මොකද කළේ? එයා කළා වෛද්‍යවරු ළඟට ගියා. ඉතින් වෛද්‍යවරු දැනගත්තා මෙයා මනෝව්‍යාධියකින් ඉන්නේ. ඉතින් මැරිච්ච දරුවෙකුට පණ දෙන්නත් බැහැ. ඒ නිසා වෛද්‍යවරු මග හැරියා. හැම තැනම ගියා. මැරිච්ච දරුවෝ උතාගෙන අන්දගෙන අරන් ගියා. අන්තිමට බුදුරජාණන් වහන්සේ ළඟට එක් කරන ගියා. ඉතින් කට්ටිය කියන්නේ නැති මෙන්න මේ මුනිවරයෙක් ඉන්නවා ගිහින් බලන්න කියලා. ඉතින් බුදුරජාණන් සම්මුඛ කරන්නේ නැති අනුකම්පා සහගත කවුරු හරි කෙනෙක්. බුදුරජාණන් ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ සුවපත් කරන්නම් කියලා. ඇයිට අලුත් බලාපොරොත්තුවක් ආවා. ඇයි ගියක් ගානේ මැරිච්ච දරුවා වෙනුවෙන් සුවපත් කිරීම වෙනුවෙන් එයා කරන්න ඕන මොනවද කියලා බුදුරජාණන්සේගේ විමසා සිටියා. එම් විමසා ඉන්නකොට බුදුරජාණන්සේ වදාලා නොමල ගියකින් අබගෙනවත් හොයලා මර හොඳ කරන්නම් කියලා. එයා උදේ ඉඳලා රාත්‍රී වෙනකන් ඊටා වේගෙන් දවස පුරාම අබ හොයාගෙන ගෙදරකට ගියා. අබ දුන්නත් නොමල ගියක් එයාට හම්බුන්නේ නැහැ. මරණින් හැමෝම බැටකා ඇති බව එයා අවබෝධ කරගත්තා. ඒ අවබෝධය ඇතුළේ එයා සංසිඳුණා. ඒ අවබෝධය ඇතුළේ ආ බුදුරජාණන් වහන්සේ සම්මුඛ වී මා දරුවා විසි කරන්න කැමැති බවත් දරුවා විසි කළ පසු මා කළ යුතු දේ කුමක්ද කියලාත් ඔබ වහන්සේ කියන්න කියලා උන්වහන්සේට මතක් කළා. සම්පූර්ණයි නිවිලා ගියා සිද්ධිය. දර්ශනීය මොකද්ද? හැම තැනම නිවන් මාර්ග ආයේ සෝවාන් වෙන්න ඔයක විතරක් ඕනේ. ඔය එකෙන් විතර සෝවාන් වෙන්න කියන්න පුළුවන්. මුළු සෝතාපන්න මාර්ගයෙන් දැන් ඕක කොච්චර අහලා තියෙනවද? අපිම බණවලට කියලා තියෙන නිතරම කියනවා බණවල. ආම්දුරු හැම මලගමකම හැම මලගෙදරකම ඕක කියනවා. මොකක්ද දැන් දර්ශනය දර්ශනය මනෝ ව්‍යාධියකින් පෙළෙන කෙනා හිතන්නේ සුවපත් කෙනෙක් කියලා.
කෙලෙස් වලින් බැට කන කෙනා හිතාන ඉන්නේ මම හරි හොඳ කෙනෙක්. මට ඉහෙන් බහින ප්‍රශ්නයක් නැහැ කියලා. දැනුත් කාම විතර්ක කාම ඡන්දේ මේ කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව ditthියාශ්‍රව වල හොඳට බැට කනවා. නෑ මට ප්‍රශ්නයක් නැහැ වගේ ඉන්නේ. ආරියට කිසා ගෞතමී වගේමයි. මොකද්ද? මැරිච්ච දරුවා මැරිච්ච බව පිළිගන්න ලෑස්ති නැහැ. Taman කෙලෙස් වලින් බැට කන බව පිළිගන්න ලෑස්ති නැතිකම. ඇතුලේ එයා විකල්ප හොයාගෙන යනවා. ලෝකෙ විකල්ප හම්බෙන්නේ නැහැ. ඒ ලෝකයේ ඇතුලේ විසඳුම් හොයාන යනවා. හම්බෙන්නේ නැහැ. කියන්නේ කෙලෙස් වලින් බැට කන මනුස්සයෙකුට ලෝකයේ ඇතුලේ විසඳුම් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඉස්සරහට යනකොට උන්වහන්සේ විසඳුමක් යෝජනා කරනවා. මොකද්ද විසඳුම? ලෝකෝත්තර කතාවක්. ලෝකයේ ඇතුලේ කතාවක් නෙමෙයි. ලෝකයේ ඇතුලේ කතාවක් නෙමෙයි ලෝකෝත්තර කතාවක්. එහෙනම් ලෝකයේ ඇතුලේ මේ කෙලෙස් වලට විසඳුම් නැහැ. ලෝකෝත්තර තත්ත්වයක් ඇතුලේ විසඳුම් තියෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ වෛද්‍යවරු බෑ කියපු එක බුදුරජාණන් වහන්සේ කියන්නේ සුවපත් කරන්න කියන්නේ. ඒකට අලුත් බලාපොරොත්තුවක් එනවා. එතකොට මේ කෙලෙසුන්ගෙන් බැට කන කෙනාට සදාතනික නිවීමක් ගැන යෝජනා කරනකොට අර බලාපොරොත්තුවක් එනවා. අනේ මටත් නිවෙන්න පුළුවන් නම් කියලා. සම්මා දිට්ඨියට ඒක වෙන්නේ. සම්මා දිට්ඨිය නැති කෙනෙකුට මේ தත්ත්වෙ එන්නේ නැහැ. ඊට පස්සේ සම්මා දිට්ඨික ශ්‍රාවකයා මොකද කරන්නේ? දැන් සම්මා දිට්ඨිය ඇතුලේ විමසන්න ගියාට පස්සේ යා තුල සුවපත් කරනවා නම් මම මොකද්ද කරන්න ඕන කියලා කිසాగොතෙන් ප්‍රශ්න කරනවා. ඒ වගේ හරි මම සදාතනිකව කෙලෙස් නිරුද්ධ කරනවා මම මොනවද කරන්න ඕන අන්න යා වගකීම ගන්න ඕන. ඕකට තමයි කෘත්‍ය ඥානයි කියන්නේ. එයා කෘත්‍ය ඥානෙ හැදුවොත්. ඒ කියන්නේ හරි මං කෙලෙසුන්ගෙන් බැට කනවා මට තේරෙනවා. ඒකෙන් මං නිදහස් වීම පිණිස ඔබ වහන්සේ නිරෝධය කියලා එකක් කියනවා. නිරෝධය පිණිස මම මොනවද කරන්න ඕන? එයා වද මිනිස්සු එහෙම අහන්නේ. ඒගොල්ලෝ සාදුකාර දීලා යනවා මම මොනවද කරන්න ඕන කියලා අහන්නේ. එයා කැමති නෑ වැඩ කරන්න බුද්ධ ශාසනය ඇතුලේ. ඊට පස්සේ ආ බුද්ධ ශාසනය ඇතුලේ පිළිවෙත් පුරාගෙන ගියොත් හරියට එතකොට එයාට කිසා ගෞතමීට බුදුරජාණන්සේ කෘත්‍ය කියනවා. මේක ගිහින් කරගෙන ඉන්න, අබ හොයාගෙන ඉන්න. ඒතකොට ප්‍රශ්න විසඳන්නම් කියලා. එතකොට එයාට එක දෙයක් අවබෝධ වෙනවා. මොකද්ද? මේ ජරා මරණ කියන එක හැමෝගෙම ජීවිත කතාව. ත්‍රියාට මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්තිය තුළ යට එක දෙයක් අවබෝධ වෙනවා. මොකද්ද? සියල්ල ඇතිවි සියල්ල නැතිවි යනවා. ඒක ලෝකේ සදාතනික ඇත්ත. අන්න. සමුදය වේ නිරුද්ධ වී යන පරමාර්ථ සත්‍යයට වැටෙන්න ගන්නවා. ඒ සත්‍යයත් එක තමයි ආ බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ ආයේ. අර මරණය සම්බන්ධ සංසිද්ධිය ඇතුලේ ඒ පිළිබඳ පරමාර්ථ ඥානයකින් තමයි ආ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. ඒ බඳු ඥානයක් ඇතුලේ බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙලා එයා කියනවා මං දරුවා විසි කරන්න ලෑස්ති. හරි ඔබ වහන්සේ කිය බුද්ධ ශාසනය ඇතුලේ මං කෙලස් ටික කඩලා දාන්න කැමතියි ස්වාමීනි කියන එකඟතාවයේ ශ්‍රාවකයාට එන්නේ. ඒක ඇතුලේ මම දරුවා විසි කරන්නම්. මම මේ කෙලස් ටික විසි කරන්න කැමතියි. අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා සංඛ්‍යාත වැඩපිළිවෙල ගැන මට ඔබ වහන්සේ කියන්න. ඒකට එකතු වුණාට පස්සේ සදාතනික සුවපත් බව. සීල සමාධි ප්‍රඥාව ඇතුලේ විමුක්ති ඥාන දර්ශනය උපදවා ගැනීම. ඔන්න ඔය වගේ දර්ශනය. හැම කතාවකම දර්ශනයක් තියෙනවා. බුද්ධ ශාසනයේ සීද්ධි කියලා විසි කරන්න එපා. අන්නේ දර්ශනය ඇහුලුවොත් එයාට සෝවාන් වෙන්න වෙන මොකක්වත් ඕනේ නැහැ. ඒ බඳු එක මේක කතාවකින් පවා යා අවබෝධය කරා යනවා. ඒ බඳු අවබෝධය කරා යන ශ්‍රාවකත්වයේ පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා.